ආයිබෝන් පුංචි දෙයක් ඔයාලට අද අරගෙන එන්න හිතුවා. අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි ගොඩක් දෙමාපියන්ට අපි පුංචි දුවා පුතා ජංගම දුරකථන එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකට පොඩ්ඩක් නැඹුරු වෙනවා වැඩි. සමහර වෙලාවට පැය ගණන් පැය දෙක තුන ෆෝන් එක දිහා බලාගෙන ඒගොල්ලෝ ජංගම දුරකථනය මේ භාවිතා කරනවා. මේක ඇත්තටම ගොඩක් දෙමාපියන්ට ඇත්තටම ඉස්සර දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක අපි පාලනය කළ යුතුම තත්ත්වයක්. විශේෂයෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ගොඩක් දුරට ප්‍රධානම කාරණය තමයි ඇසේ ආරක්ෂාවට. මේ ජංගම දුරකථනය දිහා එක දිගට දීර්ඝ කාලයක් බලා සිටීම ඉතාමත් අහිතකරයි. වෛද්‍ය පරීක්ෂකයෝ කියන විදිහට ජංගම දුරකථන තිරයෙන් නිකුත් වෙන නිල් ආලෝකය නැත්නම් බ්ලූ ලයිට් එක ඇසේ දෘෂ්ටි විද්‍යාණයට ඍජුවම බලපාන. මේ හරහා නැවත රිකවරි කරන්න බැරි විදිහට පෙනීම අහිමි වීම නැත්නම් දුර පෙනීම අහිමි වීම පවා සිදු වෙන්න පුළුවන් කියලා වෛද්‍ය පරීක්ෂකයෝ මේ වෙනකොට තහවුරු කරලා තියෙන පරීක්ෂණවල. ඉතින් මෙන්න මේ කාරණය ඇත්තටම අපි දැඩිව අවධානයට ගන්න ඕන කාරණයක්. එහිදී මට කියන්න තියෙනවා අපි නොදැනුවත්ව මේ දේ කරද්දී යම් කිසි පූර්ව ආරක්ෂිත පියවරක් විදිහට කරන්න පුළුවන් පුංචි ට්‍රික්ස් කීපයක් අපිට තියෙනවා. මොකද දරුවා අපි මේකේ මුදව ගන්න ඕන. ඒ මුදව ගන්න උත්සාහ කරන තෙක් අපිට කරන්න පුළුවන් පුංචි ආරක්ෂිත පියවර කීපයක් මම පැහැදිලි කරලා දෙන්නම්. ඒක ඔයාලට වැදගත් කියලා හිතන නිසා තමයි මම මේක කියන්න හිතුවේ. ඉතින් මුලින්ම කරන්න ඔයාලගේ ටූල්ස් මෙනුවේ නැත්නම් ජංගම දුරකථනයේ අපි අර ඉහළින් පහළට ඩ්‍රොප් කරලා ගන්න ටූල්ස් මෙනුවේ තියෙනවා i comfort shield කියලා එකක්. i comfort shield මේකෙන් කරන්නේ ජංගම දුරකථන තිරයෙන් නිකුත් වෙන නිල් ආලෝකය කට් කරලා එහෙම නැත්නම් ඒක පාලනය කරලා තමයි අපේ ස්ක්‍රීන් එක පෙන්වන්නේ. එතකොට ඒ දරුවන්ට නිල් ආලෝකය හරහා සිදුවන හානිය දරුවන්ගේ ඇසට සිදුවන හානිය යම් පාලනයක් වෙනවා. ඉතින් මේක මෙතෙක් කල් ඔයාලා ඔන් කරලා තිබ්බේ නැත්නම් කරුණා කරලා මේ i comfort shield එක ඔන් කරලා දරුවන්ට දෙන්න. එක නම් වලින් තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ඇසකුත් එක්ක ඇසක ලකුණකුත් එක්ක ෆිල්ටර් කියලා වචනෙත් එක්ක ගොඩක් දුරට තමයි එන්නේ. මෙන්න මේ ෆිල්ටර් එක ඒක ඔන් කරන්න. සමහරට පරණ ජංගම දුරකථන වල නම් මේක ටූල්ස් මෙනු වෙන්නේ නැහැ. ඒක අපිට පහලට ගිහලා සෙටින්ග්ස් වලින් වෙනස් කරන්න වෙනවා. ඒකත් ඔයාලට සෙටින්ග් වලට ගිහලා සෙටින්ග් වලින් i comfort shield කියලා සර්ච් කරලා ඉතින් ඒක ඔන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණේ හොඳට මතක තියාගන්න. කවදාකවත් දරුවෙකුට ෆෝන් එක දෙද්දි මේ i comfort shield එක ඕෆ් කරලා දෙන්න එපා. ඒක අනිවාර්යෙන් ඔන් කරලා දෙන්න. ඊළඟ කාරණේ තමයි ඔයාලා හැම විටම උත්සාහ කරන දරුවගේ අතට ෆෝන් එක නොදීම. මොකද අතට ෆෝන් එක දීපු ගමන් කෙලින්ම දරුවා බෙල්ල නමාගෙන ෆෝන් එකට දිහා ඍජුව බලන් ඉන්නවා ඉතා සමීප. මේකත් ඉතාම ප්‍රශ්නකාරී තත්ත්වයක් දරුවාගේ සෞඛ්‍යයට විශේෂයෙන්ම බෙල්ලට කොඳුනාරට වගේම අර ඇසට ඍජුව බලා සිටින්න මේක පාලනය කරන්න පුළුවන් පුංචි ට්‍රික්ස් එකක් තමයි ගොඩක් දුරට දරුවගේ ෆෝන් එක ගන්නම බැරි නම් දරුවාගේ අතට නොදී ඒක මොකක් කර ස්ථානයක අපි ටීවී එකක් බලනකොට කොහේ හරි තැනක ස්ටඩි තියලානේ තියෙන්නේ අතට ගන්න නැහැ. එන්නේ වගේ කොතන මේසයක් උඩ හරි ටූල් එකක් උඩ හරි තියලා දුර ඉඳන් බලන්න අවස්ථාව සලස්සලා දෙන්න. මෙන්න මේ කාර්යත් එක්ක දරුවගෙන් යම් කිසි විදිහකට ජංගම දුරකථනය ඈඩ් කරන්න අපිට උත්සාහ ගන්න පුළුවන්. අතට නම් කිසිම වෙලාවක ෆෝන් එක දෙන්න එපා. ඊට පස්සේ අපිට ඒක පාලනය කරගන්නම බැරි වෙනවා. හරිද? ඒ නිසා මේ කාරණේ ඔළුවේ තියාගන්න. ඊළඟ කාරණේ තමයි අපි දරුවෙක් නිදා ගන්න සූදානම් කරන. ඒ කියන්නේ නිදා ගන්න යන්න අඩුම පැයකටවත් කලින් ෆෝන් එක අයින් කරන්න. මේක නම් කරලන්නම ඕනි. මොකද ළමයාගේ නිින්දට ඍජු බලපෑමක් මේ ජංගම දුරකථනයේ තුර දිස්වන රූප එහෙම නැත්නම් ඒ වීඩියෝස් නිින්දට දැඩි ලෙස බලපානවා කියලා තහවුරු කරලා තියෙනවා. අඩුම නිදා ගන්න පැයකටවත් කලින් ජංගම දුරකථනය අයින් කරන්න. මෙන්න මේ පාලනය ඔයාලගේ දරුවන්ට ජංගම දුරකථනය දෙද්දී අනිවාර්යෙන්ම ඔයාලගේ හිතේ තියාගෙන ඒ පාලනයෙන් තුල ඔයාලා මේක නතර කරගන්නා තෙක් හරි සිදු කරන්න ඒ හරහා ඔයාගේ දරුවාගේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් ආරක්ෂිත පියවරවල් කිහිපයක් අපි සිදු කරනවා. ඉතින් මේ කාරණේ පිළිබඳව ඔයාලට දැනුවත් කරන්න හිතුවේ. මේක ගොඩක් දෙමාපියෝ නොදන්න කාරණයක්. අපිට පහසුවෙන් කරන්න පුළුවන් කාරණයක් සහ ගොඩක් දෙමාපියන්ට මේ වෙනකොට තියෙන ලොකු ප්‍රශ්නයක් නිසා. ඉතින් මේක වැදගත් නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් කරන්න. ඉදිරියටත් මේ වගේ ඔයාලගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තාක්ෂණික කරුණු ගෙන එන්න
මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.